Hello guys, ඉතින් ඔයාලා මම සාදරයෙන් පිළිගන්නවා එසෙට් YouTube channel එකෙන් තව සුපිරි වීඩියෝ එකකට. ඉතින් අද ගෙනල්ලා තියෙනවා වෙනස්ම වීඩියෝ එකක්. ඉතින් අද කතා කරන්නේ කොහොමද අපේ mouse එකක් එබෙන්නේ නැති වුණොත්, ඒ කියන්නේ ටිකක් එබෙනවා මදි ගතියක් දැනුනොත් එහෙම ඒක අපි ගෙදරදිම රිපෙයාර් කරගන්න කියලා. ඉතින් ඇත්තටම මට මේ ප්‍රශ්නේ ආවේ අර ඩලාස් එකෙන් ඔයාලා දකින්න ඇති මම mouse එකක් ගෙනල්ලා unboxing වීඩියෝ එකක් ගෙනාවා. අන්න මේ mouse එකට තමයි ඉතින් ගෙනල්ලා මාසයක්වත් යන්න කලින් ඒ mouse එකේ right click එකද කොහෙද එබෙන්නේ නැතුව ගියා. ඉතින් එතකොට අර මම දැන් online games වගේ දේවල් play කරත් තමයි ඒක ගොඩක් දැනුනේ. අර දෙපැන්නේ scope වෙන්නේ නැතුව ගියා. අන්න ඒ වගේ ප්‍රශ්න ආවා. ඉතින් ඒ නිසා මට මේ mouse එක repair කරගන්න උනා. ඉතින් ඒක තමයි මම මේ වගේ වීඩියෝ එකක් කරන්නත් හේතුව උනේ. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් තව කාට හරි ඇවිල්ලා ඇති කියලා හිතලා තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් guys මම අද වීඩියෝ එකට ඔයාලට එක්සැම්පල් එකක් විදිහට පෙන්වන්න ගත්තේ මෙන්න මේ mouse එක තමයි. හැබැයි මේ mouse එකට නෙමෙයි ප්‍රශ්නේ ආවේ. ඉතින් ඒ වුණාට අපි මේ mouse එකෙන් ඔයාලට පෙන්වන්නම් මේක මම රිපෙයාර් කරගත්තේ කොහොමද කියලා. ඉතින් මේක ඇත්තට මේ පොඩි mouse එකක් HP වගේ mouse එකක් මම ගොඩක් ඉස්සර පාවිච්චි කරපු mouse එකක්. ඉතින් ඇත්තට මේකෙත් ඒ අවුල තිබ්බා. ඒකයි මේක පාවිච්චි කරන එක නැවැත්තුවේ මම. ඉතින් අපිට මේ mouse එක ගලව ගන්න වෙනවා. අපි එහෙමීට මේ mouse එකේ ගලවගෙන ඕපන් කරගමු. ඉතින් මේ විදිහට අපි mouse එක ඕපන් කරගත්තා. mouse එක ඕපන් මේ ගලගත්තා. අපිට මේ වගේ තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් අපි මේ සර්කිට් එකත් එළියට ගමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මෙන්න මේ වගේ ස්විච් දෙකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉන්නේ මේකේ right click එකටයි left click එකටයි මම පෙන්වන්නේ. මෙන්න මේ දෙක තමයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මේ ස්විච් එකේ පැත්තේ තියෙනවා පොඩි ලොක් එකක් වගේ එකක්. ඉතින් අපිට මේක පන්නලා මේ ස්විච් එක ගලව ගන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් දැන් මේ ස්විච් එක එමෙහිට ගලව ගමු. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ මේ වගේ ප්ලැට් නියනක්. ඉතින් හරි පරිස්සමෙන් ගලව ගන්න, මොකද එතන කඩලා යනවා ඉක්මනටම. මේ විදිහට ගලව ගමු. හරි ඉතින් මම මේ ස්විච් එක ගලව ගත්තා. ඉතින් ඇත්තටම ඇතුලේ තියෙන තඹ ප්ලේට් එකත් ඒ ස්විච් එක ගලවද්දිම ගැලවිලා ආවා. ඉතින් මෙන්න මේ වගේ එකක් තමයි මේ ස්විච් එක ඇතුලේ තියෙන්නේ. ඉතින් මම ආයෙ ඔයාලට දාලා පෙන්නන්නම් මේ තඹ ප්ලේට් එක ආයෙ හයි කරලා පෙන්නන්නම් ඔයාලට ස්විච් එක ගලවපු ගමන් මොන වගේ තියෙන්නේ කියලා. හරි ඉතින් ඔයාලට අර ස්විච් එක අපේ ගලවපුවම බලා ගන්න හම්බෙන්නේ මෙන්න මේ වගේ එකක්. මේ වගේ තමයි දැන් බලා ගන්න හම්බෙන්නේ. මගේ අතින් අර තබ ප්ලේට් එකත් ගැලවිලා ආවා ඒ ස්විච් එක ගලවද්දිම. ඉතින් මේක මෙන්න මේ වගේ තමයි ක්ලික් වෙන්නේ. අර තබ ප්ලේට් එකේ යට තියෙන තාඩු කැල්ලකුයි වැදිලා තමයි මේක අර කරන්ට් මේකේ නිකන් කරන්ට් එකක් වගේ පාස් වෙන එක තමයි වෙන්නේ. ඒ පාස් වෙන්නේ අර තබ ප්ලේට් එකයි යට තියෙන තාඩු කැල්ල වැදිලා එකට. ඉතින් ආයෙ අපි මේ ගලව ගමු එහෙනම්. මේක පරිස්සමෙන් ගලව ගන්න. මේක නැමෙයි නැත්තම්, මොකද මේ තාඩු ප්ලේට් එක ගොඩක් හීනි.
ඉතින් මම මේක මේ විදිහට ගලව ගත්තා. එතකොට ඔයාලා බලා ගන්න හම්බෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් ඊළඟට අපිට ඕනේ නම් මෙන්න මේ වගේ වැලි කඩදාසි කෑල්ලක් පොඩි. ඉතින් අපි මේ වැලි කඩදාසි කෑල්ල ගත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ තඹ ප්ලේට් එකේ තියෙන පොඩි ඩොට් එකක් වගේ පැත්තක්. ඉන්න මම පෙන්නන්නම් කැමරා ફોකස් කරලා. මෙන්න මේ විදිහේ ඩොට් එකක් වගේ තියෙන පැත්තක් තියෙනවා. ආන් මේ පැත්ත වැලි කඩදාසියෙන් හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඉතින් මේක වෙන්නේ අර ටිකක් කල් පාවිච්චි කරද්දි මේකේ අර නිකන් දැලි වගේ දෙයක් බැඳෙනවා. මේ කාබන් වගේ එකක් බැඳෙනවා. අන්න ඒක යවන්න තමයි මෙහෙම සුද්ධ කරන්නේ. ඉතින් හරි මම ඒක සුද්ධ කරගත්තා. ඊළඟට අපේ මෙන්න මේ ස්විච් එකේ සර්කිට් එකේ තියෙන කෑල්ලෙත් තියෙනවා මේ වගේම සුද්ධ කරගන්න කෑල්ල. අපිට බලා ගන්න පුළුවන් අර පල්ලෙය තහඩු කෑල්ල ඉන්නවා පෙන්නන්නම් ඒක. එන්න මේ තහඩු කෑල්ල මේ තියෙන්නේ. මේ යට තියෙන පොඩි තහඩු කෑල්ල තියෙන. අන්න ඒකත් හොඳට වැලි කඩදාසියෙන් සුද්ධ කරගන්න ඕන. මෙන්න මේක. ඒක සුද්ධ කරගමු අපි හිමීට. ඉතින් ඇත්තටම මේක ටිකක් පරිස්සමෙන් කරන්න. මොකද මේ තහඩු කෑල්ල නැමුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇත්තට මේ ස්විච් එක වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් අපි වැඩේ කරගෙන ඉවරයි. ඉතින් දැන් ආයි පාරක් අපි අර තඹ ප්ලේට් එක තිබ්බ විදියටම සෙට් කරගමු හිමීට. ඉතින් guys මම මේ තඹ ප්ලේට් එක මේ විදියට සෙට් කරගත්තේ ස්විච් එකට. ඉතින් මට ඒක ටිකක් අමාරු වුණා. ඇත්තටම මේක එකපාරක් නැමුණා මගේ අතින්. ඉතින් ආයි කෙලින් කරලා හදලා තමයි මේ විදියට සෙට් කරගත්තේ. ඉතින් ඔයාලත් පරිස්සමෙන් ඒක කරගන්න. නැත්නම් ගොඩක් වෙලාවට ඒක නැමෙනවා. ඉතින් හරි පරිස්සමෙන් කරන්න ඕන වැඩක් හිමීට. ඉතින් අපිට තියෙන්නේ දැන් මේ මවුස් එක කෑලි ටික සෙට් කරගන්න තමයි එකට. මේ විදිහට හිමීට අපි මේ ටික සෙට් කරගමු. ඉතින් ඔයාලට දැන් මේක මම සෙට් කරන විදිය පෙන්වන්න ඕනේ නෑනේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම මේ විදිහේ පොඩි දෙයක් ගෙනාවා. ඉතින් මේක ප්‍රශ්නේ තව කෙනෙක්ට ඇවිල්ලාද කියලා හිතලා තමයි මේ ගෙනාවේ. ඉතින් මේ වීඩියෝ එක ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ දේ දන්නේ නැති කෙනෙක්ට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. නැතුව මේ දේවල් ගැන දන්න කෙනෙක්ට ඉතින් මේ වීඩියෝ එක බලලා වැඩක් නැහැ. ඉතින් අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරන්න අමතක කරන්න මේ වගේ වීඩියෝ ඉස්සරහට බලා ගන්න ඕන. එහෙනම් තවත් දවසක මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් හම්බෙමු.